හෙලෝ ආයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලට? ටික කාලයකට පස්සේ තමයි මේ අපේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. පොඩ්ඩක් බිසි වෙලා තිබුණා. ඒකයි වීඩියෝ දාන්න බැරි වුණේ. අපි අද යනවා ඔයගොල්ලොත් එක්ක පොළොන්නරුවට. අපි මේ යන්නේ අතිඋතුම් භාග්‍ය වහන්සේගේ දකුණු දන්ත ධාතුව තැන්පත් කරලා තියෙන සෝමාවතී චෛත්‍ය වැඳ පුදා ගන්න. මොකද අපේ වයිෆ්ගේ අම්මගේ බර්ත්ඩේ එකට වාර්ෂිකව දානයක් දෙනවා සෝමාවතී චෛත්‍ය රාජන් වහන්සේ උදෙසා. ඉතින් මේ ඒකට යන ගමන් අද විශේෂ අමුත් එක්ක ඉන්න අපේ අම්මා ඉන්නවා මේ ගමනට සහභාගී වෙලා. දැන් මේ ඉන්නේ මාතලේ ඉඳන් මොරගහකන්ද ජලාශය හරහා යන ගමන් මේක තමයි මොරගහකන්ද ජලාශයේ view point එක. මේ තව තියෙනවා ඇති මේ එකක්. අර ඈතින් පේන්නේ රිවර්ස්ටන් නකල්ස් කඳුපන්තිය. ඉතින් රිවර්ස්ටන් වල නකල්ස් වල තියෙන වතුර තමයි මොරගහකන්දට ස්ටොක් කරලා මේ ජලාශය හදලා තින්නේ. මේක සෑහෙන්න විශාලයි. මාරම විශාලයි, මාර ලස්සනයි. මාර ලස්සනයි මේ view point එක. ගායිස් අපි එන්නේ මොරගහකන්ද ජලාශයට. අපිත් එක්ක ඉන්නවා සෙවන්ති පණ්ඩා. කියන්න එපා. පණ්ඩලාගේ ෆැමිලි එකේ ඉන්නවා. අපි පණ්ඩලාගේ අම්මා උපන්දිනේ. අපි ඒකට යනවා සෝමාවතියේ. සෝමාවතියට යන අතරතුර තමයි මේ අපි මාතලේ හරහා ඇවිල්ලා මේ මොරගහකන්ද ජලාශයේ view point එකට ඇවිල්ලා බලන්න. මේක පට්ට ලස්සනයි ගායිස්. මේකේ බලන්න මේ අසුම් කරලා යන පාඩර මේ පාඩවර මේ ජලාශය වල සුදු පාට වගේ ඉන්නේ රැල්ල. ඒ කියන්නේ සෑහෙන තියෙනවා. සෑහෙන ජලාශය. ආරාධනා කරනවා ඔයගොල්ලොත් ඇවිල්ලා ලස්සන බලන්න කියලා. ඉතින් මේ ක්ලිප් එක දකිනකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති කාලයකට කලින් වෛරල් වුණා ස්විට්සර්ලන්ඩ් වල වගේ පාරත් එක්ක මෙහෙම ගඟක් ඇලක් වගේ යන පිරිසිදු. ඉතින් ඒ හා සමානමයි මේ මෙතනත් මේ ඇලහැර අපි ඉන්නේ. ඉතින් ලෝක උරුම ඇලහැර අමුනේ එන ඇල තමයි මේ මාරම පිරිසිදුයි, මාරම සීතලයි මේ වතුර. මේ වියලි කලාපයේ වුණත් ඒ වතුර මාරම සීතලයි. ඉතින් මේ ලෝක උරුම ඇලහැර අමුණ ගැන අපිට විනාඩි 2-3කින් ඉඳන් කතා කරලා ඉවර කරන්න බෑ. මොකද සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙන අමුණක් තමයි ලෝක උරුම ඇලහැර අමුණ කියන්නේ. මේ අමුණ නිර්මාණය කරලා තින්නේ ලම්බකර්ණ වංශයේ ලංකාවේ පළවෙනි රජතුමා වෙච්ච වසඹ රජතුමා විසින්. ඊට හේතුව තමයි නුවර කියලා පන්සලක් තියලා තියෙනවා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ. ඒකට අවශ්‍ය ජලය සහ ඒ නුවර පන්සල අවට භෝග වගාවට අවශ්‍ය ජලය ගෙන යන්න අපි කෑම ගෙනත් දාන ඉතුරු වෙන්නේ. අපි කෑම දානවා. කැම දානවනේ ඔකත්. අපි බත් ඉදු කරනවාම ගෙනත් දානවා. ඒක තමයි පිරලා ඉන්න ඇවිල්ලා මේ දීපසරේ දාලා ගත්ත එක නේ හයිද? ඕම් බන්න මාළු කන අතුරු මේ වීඩියෝ කරලා වඩ ගන්න. ඒක තමයි මේ එකක් පිනක්. අයියයි බත්. මේ ළඟට තමයි හරි. බොන්න වාත් දැක්කද නේ? එයාලට බුරු දෙලා අපි ඉතුරු වුණාම ගෙනත් දානවා. අම්මි බලන්න මාළු. මේ අතකට කඩප්පා මාළු. කොරලේ නම.
කොල්ලේ නේ මුන්ට කියන්නේ මොකක්ද? පෙතිය. ඔන්න ඉතින් මේ ලස්සන මාළුත් එක්කම ආයේ අමුණ පැත්තට හැරුණොත් මේ අමුණ නිර්මාණය කරලා තියෙන්නේ ටොන් 5-10ක් අතර විශාල බර ප්‍රමාණයෙන් යුත් කළුගල් කුට්ටි ලක්ෂ 2ක් 3ක් අතර ප්‍රමාණයක් උපයෝගී කරගෙන. එහෙම නිර්මාණය කළා එතනින් ජලය හිඟුරක් ගොඩ නූවැල පන්සලට ගෙනහිල්ලා තියෙන්නේ හැතැම්මකට සතපුමකට අඩියක් ඇංගල් කරලා වතුර ගලාගෙන යන ලේසි වෙන. ඉතින් විශිෂ්ට නිර්මාණයක් මේක ලෝකයේ මතයක් තියෙනවා ප්‍රථම වතාවට තමයි මෙහෙම ගඟක් හරස් කරලා අමුණක් නිර්මාණය කරලා තියෙන්නේ. අතනේ බහින්නේ බවුද? මේ බාන්න වතුර හීතද? ඒ පුතේ. හලෝ ගයිස් අපි අවිල්ලා ඉන්නවා ඇලහැරට. ඇල තමයි මේක. ලෝක උරුම ඇල කියන්නේ මේක. අපිත් එක්ක ඉන්නවා ඉඳු මිස්. පෙතියෝ රෑනක් ඉන්නවා. පෙතියෝ රෑනක් කියන්නේ පෙතියෝ 200 300ක් විතර මේ යායටම තනිකර මේ කැම් එකට කැප්චර් වෙන්නේ නැහැ මේ අර මේ ඉතින් එළිය නිසා හරියට කැප්චර් වෙන්නේ නැහැ. මේක වීලි කලාප වුණාට මාර සීතලයි guys. ෆ්‍රිජ් එක බහැලා ඉන්නා වගේ මේ වතුර දාන් ඉන්නකොට අතරින් පොඩි ඇනිකට් එකක් වගේ අයිටම් එකක් තියෙනවා. ඉතින් ඔන්න තමයි තත්ත්වය. එයා කන්නේ යන්න බඩ දෙන්න. හරි. අපි මං කියන්න දෙනවා. මට ටිකක් මොනවා හරි කියන ගොඩක් එම පොඩ්ඩක්. ඔන්න අපිට ආයෙම අමුණ පැත්තට එන්න වෙනවා. මොකද මේ අමුණ ගැන කියලා නිම කරන්න බෑ. අමුණේ බැම්මේ පළල මීටර 25ක්. ඒ කියන්නේ අඩි වලින් ගත්තොත් අඩි 75ක් පළලට කළු ගලෙන් බදාමත් උපයෝගී කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තව වසඹ රජතුමාට අමතරව රජවරු දෙන්නෙක් මේක ප්‍රතිනිර්මාණය කරලා විශාල කරලා අලුත් ඇඩියා කරලා ඒගොල්ලොන්ගේ දේවල් වලට ප්‍රයෝජන අරන් තියනවා. එක්කෙනෙක් තමයි මහසෙන් රජතුමා. ක්‍රිස්තු වර්ෂ 276 ඉඳන් 303 අතර කාලේ මහසෙන් රජතුමා මින්නේරිය වැවට ජලය ගෙනියන්න මේක උපයෝගී කරගෙන තියෙනවා. තව ක්‍රිස්තු වර්ෂ 1153 දී පරාක්‍රම රජතුමා විසින් පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙනියන්න මෙම අමුණ උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් මේක සෑහෙන්න අපේ ප්‍රෞಢත්වයේ විදාපාන අමුණක්. ඔන්න අපි ඇලහැර අමුණ බකමූණ ඔක්කොම පාස් කරලා දැන් ඇවිල්ලා තියෙනවා ලංකාවේ ගැඹුරුතම වැව වෙච්ච ගිරිතලේ වැව බලන්න. මේ තියෙන්නේ ගිරිතලේ වැව. අපි ඉන්නේ ගිරිතලේ වැව කණ්ඩියේ. මේක තමයි ගිරිතලේ වැව. මාර ලස්සනයි. එහා පැත්තේ කඳු පන්ති පේනවා. ඉතින් මේක නිර්මාණය කරලා තින්නේ දෙවන අක්බෝ රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 600 දී පමණ. මේක තමයි දැනට ලංකාවේ තියෙන ගැඹුරුතම වැව. මාර ලස්සනයි. ඔන්න ඉතින් අපි සෝමාවතී පූජා භූමියට ආවා. අපි එන්න කලින් සෝමාවතී පන්සලෙන්ම කරනවා කාමර සේවා පහසුකම්. ඉතින් අපි කලින් බුක් කරලා ආවේ අපිට කාමර AC කාමර තියෙනවා, AC නැති කාමර තියෙනවා. තව වෙනම අර හෝල් වගේ තියෙනවා. ඒ කියන්නේ පිරිසකට ඉන්න පුළුවන් ටිකක් පිරිසකට ඉන්න පුළුවන් වගේ. ඉතින් ඔයගොල්ලන්ට කතා කරලා ඒ දේවල් බුක් කරගන්න පුළුවන් වෙනවා. අපි වගේ දුර ඉඳන් එන බැතිමතුන්ට මේක සෑහෙන්න ලොකු සේවාවක්. ඉතින් මුදල් ගියත් මොකද පිරිසිදු වෙලා හරි ෆ්‍රෙෂ් පිට රිලැක්ස් වෙලා අපිට පූජා කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් වෙලාව හවස 6:00 විතර වෙලා අපේ ඇඳුම් මාරු කරගෙන වොෂ් කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේට ගිලන්පස පූජාවට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකේ විශේෂිත කාරණයක් තියෙනවා. අපි ගිලන්පස හෝ කිරියාහාර දානමය කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. ඒක කරන්නේ පන්සලෙන්මයි. පන්සලට ඒක පිරිසිදුව ඒ නියමිත ආකාරයට පන්සලෙන් සිදු කරනවා. අපි ඊට අවශ්‍ය මුදල් වලින් ආධාර තමයි අපි කරන්නේ. එදා
කාණ්ඩ 10ක් විතර ඇවිල්ලා හිටියා. අම්බලන්ගොඩිනුත් ඇවිල්ලා හිටියා අපේම ගම. මේ උදේ කිරි ආහාර පූජාව මගුල් හේවිසි පෙරහැරවල් එක්ක තමයි අපි මේ පූජාවට මේ සම්බන්ධ වෙන්නේ. පෙරහැරකින් අපි මෙතන තමයි දළදා වහන්සේට පූජා කටයුතු වලට අපි පූජාවල් පූජ කරන්නේ. මෙතන පඩිපෙළ උඩට නැග්ගාම මම අපේ පස්සට ක්ලිප් වල ඇති මෙතනක් තියෙනවා කරඬුව වගේ තියෙනවා. ඒ උනාට තැම්පත් කරලා තින්නේ නම් ධාතු ගර්භය ඇතුලේ. ඉතින් සෝමාවතිය ගැන කියනවා නම් මේක පිහිටලා තියෙන්නේ පොළොන්නරු ප්‍රදේශයේ. මේක පොළොන්නරු ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දුටුගැමුණු රජතුමාගේ පියාගේ නැගණිය වුණු සෝමාදේවිය විසින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. සෝමාදේවියට මං හිතන්නේ එකපාර නිර්මාණය කරන්න බැරි වෙලා ඊට පස්සේ පසු කාලේ ඉන්නම තවත් රජ කෙනෙක් මට නම මතක නැහැ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් තියෙනවා තාම මේ ඒ කියන්නේ කෑලි ස්ටෙප් දෙක පෙන්නලා තියෙනවා තාම අදටත් තියෙනවා ඒක. මේ අපේ අම්මා පූජා කරනවා කිරි ආහාර. ඉතින් දළදා මාලිගාවේ වැඩවෙසෙන අතිඋතුම් දන්ත ධාතුන් වහන්සේටත් පෙර සිටම මෙම දකුණු දළදා වහන්සේට ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් පුද පූජා කරා කියලා මතයක් තියෙනවා. 100% නිවැරදිතාවය මම දන්නේ මේ වගේ මගුල් බෙර හේවිසි හඬ මැද්දේ තමයි මේ පූජාවන් කරන්නේ. ශ්‍රී ලංකාවේ දැනට තියෙන බෞද්ධ ස්ථාන වලින් සෑහෙන හාස්කම් පෙන්නන ස්ථානයක් විදියට සෝමාවතී චෛත්‍යයන් වහන්සේ හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් මතයක් තියෙනවා නුවර දළදා මාලිගාවේ වැඩවෙසෙන දන්ත ධාතුන් වහන්සේ එළියට වඩම්මලා පෙරහැර පවත්වන වෙලාවට දකුණු දළදා වහන්සේත් ඉරිදියෙන් නුවර මාලිගාවට වැඩම කරනවා කියලා මතයක් තියෙනවා. සහ ෆොටෝ වලට අහුවෙච්ච කැප්චර් වෙච්ච පින්තූර තියෙනවා එතන මේ බෝඩ් වල. සමහර විට මේ වීඩියෝ ක්ලිප් වලදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් සතුරු ආක්‍රමණ සහ ස්වාභාවික විපත් නිසා පරිහානියට ලක් වෙලා තිබ්බ මෙම සෝමාවතී චෛත්‍ය පුදබිම විශේෂයෙන් කාලිංග මාග විසින් ආක්‍රමණය කරාට පස්සේ සෑහෙන විනාශයක් සිදු කරා. අභාවයට ගිහිල්ලා සෑහෙන වන ඝනත්වයකට යට වෙලා තිබු මේ පූජා භූමිය 1947 දී තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැවත ප්‍රතිසංස්කරණය කරලා මේ බෞද්ධ ජනතාවට බාර දුන්නේ. හැබැයි ඊට කලින් මෙම ප්‍රදේශයට ගිහිපු සාමාන්‍ය වැසියෙක් අධික මේ වන ඝනත්වයෙන් යුතු ප්‍රදේශයකින් පාට 6කින් සමන්විත වූ රශ්මි මාලාවක් දිස්සනවා දැකලා ඒක ප්‍රචාරය වෙලා තමයි ඒ සිදුවීම ගැන හරියටම දැනගන්න පූජ්‍ය සිරිමල්වත්තේ පියරතන හිමියන් සෝමාවතිය ප්‍රදේශයට වැඩම කරලා තියෙනවා. ඉතින් වැඩම කරලා අර පෙරකී මිනිස්සයා කියු පරිදි රශ්මි මාලාව නිකුත් වෙච්ච ප්‍රදේශයට ගමන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් දැඩි කැලයක් තිබිලා තියෙන්නේ අඩිපාරක්වත් තිබිච්ච නැති දැඩි කැලයක්. ඉතින් ස්වාමින් වහන්සේ වාර්තාවල සඳහන් කරලා තියෙන පරිදි මෙම දැඩි කැලය නිසා ස්වාමින් වහන්සේට එම ස්ථානයට ළඟා වෙන්න මධ්‍යම රාත්‍රිය වෙලා තියෙනවා. ඒ අතරතුර ස්වාමින් වහන්සේට හේවිසි හඬවල් ඇහිලා තිනවා. ඉතින් මේ මිනිස් පුලුටක්වත් නැති ප්‍රදේශයකින් හේවිසි හඬක් ඇසෙන නිසා ස්වාමින් වහන්සේ තව උනන්දු වෙලා ඒ හඬ ඔස්සේ ගමන් කරනකොට අවසානයේට ස්වාමින් වහන්සේට හම්බෙලා තියෙන ස්තූපයක නටබුන් ඒ එක්කම වර්ණ 6කින් යුතු රශ්මි මාලාවක් නිකුත් වෙලා තියෙනවා ඒ ස්තූපයෙන්. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ පිරිත් කියලා පූජා කටයුතු ඒ දේවල් කරලා ස්වාමින් වහන්සේ කරලා තියෙනවා. ඉතින් ඊට පසු කාලීනව තමයි දන්නේ මෙම ස්ථානයේ තමයි සෝමාවතී
සෝමාවතිය. මේක තමයි සෝමාවතිය. මේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේගේ තමයි අති උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කරලා තියෙන්නේ. ඒ දේවල් පසු කාලීනව හොයා ගන්න හේතුව තමයි පෙරකී වැසියා දුටු රශ්මිමාලාව සහ ඒ ඔස්සේ එය ගවේෂණයට ගිය පූජ්‍ය සිරිමල්වත්තේ පියරතන ස්වාමීන් වහන්සේ. ඉතින් පූජ්‍ය සිරිමල්වත්තේ පියරතන ස්වාමීන් වහන්සේට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න සොයා ගන්න විශාල දායකත්වයක් දුන්නට. නිදුක් නිරෝගී සුවය දළදා සමුදු පීඨ ආශිර්වාදය සත් ප්‍රාර්ථනා කරගෙන එය බණ්ඩාර වෙල හාලියල එය මයංගනය බදුලාදී කුරුණෑගල ප්‍රදේශවල සිට පැමිණි සියලු දෙනාටම නිරෝගී සුවය දළදා සමුදු පීඨ ආශිර්වාදය උපකාර කර සමනමින් මියගිය ඥාතීන් පින් පැමිණවීම රෝගාතුරු සිටින ඒ සියලුම දෙනාට විරිවිරමන් ප්‍යානන් ඇතුළු ඒ සියලු දෙනා නිරෝගී සුවයත් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාට රූපසිංහ මහත්මිය ඒ වගේම ඥානතිලක මහත්මයා ඇතුළු සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන ඒ පින්කම් සඳහා පැමිණි සියලු දෙනාට සත් ප්‍රාර්ථනා කරගෙන පිරිස් එකතු වරකාපල සිට පැමිණි මහින්ද පත්මසිරි මහත්මයා සහ ලක්ෂ්මී යන දෙපළගේ දෙමව්පියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මිය පරලොව ගිය ධර්මසිරි සේනායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙනත් ඒ පිරිස් එකතු කෙංගල්ල සිට පැමිණි ජනක දොඩංගොල්ල සහ රේෂා ලක්මාලි සියලු දෙනා එකතුව මේ පින්කම් පවත්වන්නේ හසීන් ඉසුරු බණ්ඩාර, ඉෂාන් ප්‍රවාස්වර බණ්ඩාර, ප්‍රාල් නෙතජ රංජක බණ්ඩාර පුතුණුවන්ලාට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන නිරෝගී සුවය සත් ප්‍රාර්ථනා කරගෙන දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන්ට උදේනි නලින්ද සහෝදරයින් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අසේල සඳරුවන් ටිකිරි බණ්ඩා සිතාවත් ගල්වත්ත යන සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා කරගෙන ඒ කෙංගල් සිට පැමිණි වාසනාවන්ත ගුණගරුක පින්වත් සියලු දෙනාම උතුම් පූජාවන් පවත්වනු ලබන මාතලේ ඇලවල පදිංචි ජයසිංහ බණ්ඩාර මහත්මයා මහත්මිය දියණිය පුතුණුවන් ඇතුළු පිරිස මේ පින්කම් පවත්වන්න සයිප්‍රස් රාජ්‍යයේ සේවය කරන ශ්‍යාකාන්ති මහත්මිය ඇතුළු සියලු දෙනාට දළදා සමුදු පීඨ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය සත් ප්‍රාර්ථනා කරගෙන උපන්දිනේදී ඇති ධම්මිකා කුමාරි මහත්මියට සත් ප්‍රාර්ථනා කරගෙන अंजना सेवंदी भंडार दियनियर सहायगिए स्वाम्यालक ए भुवनेक पुत्रवंट दलदा समुद्र पीठ आशीर्वादयात सत् प्रार्थना करගෙන සවන් සිඟිදි දියනි පුතුණුවන්ට දලදා සමුදු පීඨ ආස්පුතුණුවන්ට හා ලැබෙන සිල් දරුවාට නිරෝගී සුවය සත් ප්‍රාර්ථනා කරගෙන ඒ සිළු දෙනා එකතුව විමුක්ති මාලිංග බණ්ඩාර පුතුණුවන්ට නිමාලි පූර්ණිමා දියණියට රැකියා කටයුතු සාර්ථක වේවා සත් ප්‍රාර්ථනා කරගෙන උපන් දිනයේ දෙන ඒ සිළු දෙනාටම දලදා සමුදු පීඨ ආශිර්වාදය जयसिंह भंडार महात्मा धम्मिका कुमारी महात्मियगे मौपिय सहोदर सिद्धनाथ दरुवंड आशीर्वाद प्रार्थना करගෙන ए लकल भुवनिक पुत्रवंट एवागेम इंद्रिगमगे महात्मिय अत्तुलु सिद्धनाटम दीर्घाशु प्रार्थना करගෙන सत् प्रार्थना करගෙන
බණ්ඩාර මහත්මයා සහ මහත්මිය දුවදරු සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ප්‍රබෝධ කරුණාරත්න මහත්මයා ඇතුළු මහත්මිය දරුවන්ට සියලු දෙනාට මවට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන අපවත් වී වදාළ වලකම්ම පිරිවෙනේ අමගස්වැවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන මාතලේ සිට පැමිණි වාසනාවන්ත ගුණගරුක සියලෝම දෙනා එකතුව මේ උතුම් පූජාවන් පවත්වන. එවාගේ පල්ලෙවැල සිට පැමිණි කුමාරසිංහ මහත්මිය ධනපාල මහත්මයා පවුලේ දුවදරු ඥාතීන් මිය පරලොවගේ දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහභාගී වූ පින්කම් අනුග උපකාර කර සියලු දෙනාට ප්‍රාර්ථනා කරගෙන කටුබස්කට ආයින් එන්න වාසනාව ලැබෙන තියෙන ධන සම්පත්, සිත් සම්පත්, සේවා සම්පත්තින් අනුවින වෙලා ඒ හැමදාම එන්න වාසනාව ලැබෙනවා බුද්ධ ස්ථානයට. ඒවා පරම්පරාවට නැත්තම් පෙරම් පුරාගෙන එන මේවා අවසානයේ තමයි නිවන් දකින්නේ. උගක් කෝකන්නේ දැන් ධනලා වලින් පිටුලාභ සේවා සම්පත් යනුවෙලා මෙන්න හැම දිනාටම ගාන්ඨහඬ මෙරහඬ සාදුහඬ ඇහිලා මේ ඓතිහාසික සිද්ධාස්ථානයේ ඒ නව නිතිපතියන්ටත් ඔබලාටත් ඒ පවුල් වලට සහසම්බන්ධ වෙන හැම දිනාටම කුරුණුවන්ගේ ආශිර්වාදයෙන් නිතරම ලැබෙන්න ඕනේ. දලදා හන්නන්ගේ පිහිට ලැබෙන්න ඕනේ. සුමන් සමන් රාජෝත්තමයන් වහන්සේ තමයි මයියාගෙනදී කේසදාතුන් වහන්සේ පූජා කරලා සෝහම් ඵලයටපත් වුණු චෛත්‍ය රාජන් වහන්සේ හදවුවට පස්සේ ඒ ශ්‍රවණය කරන්න වාසනාව, ඒ ශ්‍රවණය කරන්න බුද්ධ ශ්‍රවණය කරන්න ඔබලාට දැස දෙපය මුවග වාසනාව අන්ද කළ ආදරණීය දෙමව්පියන් සියලුම දෙනාට මිය ගිහින් නැත්නම් එයාට නිවන් සුවත් වෙන්න ඔබලා සෑම සියලු දෙනාටම සතක් සාන්තිය වෙන බ්‍රහ්මේන්ද්‍ර මාදි මකිලං බුවනේතු භූතම් මෝහන්ධකාර බජිතම් භවහාරහං ලෝකෝත්තම සරණතං යද්දේව දේවං දිනේන්ද සීහ පවරං සිරසානම මුනින්දා හරි වදනම් බුජගබ්බ ගබ්බේ සම්භූත බුසරණම් පරමන්දසන ධම්මෙන් ධම්මතුලං නිකිලම් වියන්තං දිනේන්ද ධම්ම පවරං සිරසාන සම්දිවියම් යේතපාපලං දලන්ත සම්බුද්ධ ශාසන නබී විය පුණ්‍ය චන්දය ආග පුද්ගල පවග්ග මහග්ග දාන දිනේන්ද සංඝ පවරන් සිරසා නමාමි. මේ උතුම් ස්ථානයේ එදා ඉඳන් ආවා දලදාන්නේ ආශිර්වාද ලැබුණා. ඔබලා බබා එකක් නෑ ඉන්නවද? කොහොමද දෙන්නේ? පොඩි ඔලා ඉල්ල තිබ්බේ නෑ. මේ තමයි පන්සලේ බුදුමැදුර. ඉතින් මේ අලුතෙන් හදපු බිල්ඩින් ලොකු කොන්ක්‍රීට් කණු මත තමයි තියෙන්නේ. අර ගම් වතුරට අහු වෙන හින්දා වෙන්න ඕනේ. මේ පන්සලේ හරිම පිරිසිදුයි. හරිම මේ පිරිසිදුයි. පිළිවෙලයි. හොඳ පරිපාලනයක් තියෙනවා. ඉතින් මේ තමයි බුදුමැදුර තියෙන්නේ. හිටි පිළිම තියෙනවා. මෙතන තියෙනවා ලොකු කරඬුව.
කියන පෙරහැරදී මේක කරගෙන මොකද හාමුදුරු බයිනේ පෙරහැර රාජ්‍ය උත්සවයට වර මේවට සල්ලි දෙන්නේ නැහැ මොකද ලක්ෂය. විතර වෙන කබල් එකක් මම අපිට පෙන්නන්න. ලංකාවට ගිහලා කාර් එකෙන් දෙන්නත් එක.